ඔය නිකන් ඔයාට අදහස් ටිකක් දුන්නේ අවසාන දවස ආපහු ඕගොල්ලන්ට අදහස් දෙන්න විකාශ නැහැ. හරි වැඩිපුර කතා කරන්නත් අමාරුයි. හරි වැඩිපුර කතා කරන්නත් අමාරුයි. මොකද පිටට වඩා ඇතුලෙන් නඩනවා. හරි ඒ නිසා හරි අමාරුයි. මොකද දැන් මතක් වෙනවනේ ළමයි. හෙට උදේ පන්ති කරන්න ගියා ඒක කරන්න වෙන්නේ නැහැ. හෙට රෑ ස්ථිර ක්ලාස් එකට අයින් එකේ නිකන් ඉන්න වෙනවා. හරි බ්‍රහස්පතින්ද වන්ති වෙලාවට උඹලට නෑ උඹලා උගන්වන්න. ඉතින් ඕක සති ගානක් තිස්සේ මානසිකව වද දෙන කාරණයක් වෙනවා. ඉතින් විභාගයේ අවසන් වුණාම උසස් පෙළ පන්ති තෝරා ගැනීමේදී ආයතනය දුර හොඳ විකල්ප ටිකක් ඕගොල්ලන්ට තියෙනවා. ඒ පිළිබඳව දැනුවත් කරන්නම්. ඒකෙත් අපි හදපු සැලසුම් ටිකක් තියෙනවා. ඒ අවුරුද්දෙන් උසස් පෙළ ඉවර කරගන්න කුමක් සාර්ථක කරන ළමයිට ටෙක් කරන ළමයිට ඒ වගේ හරි පොඩ වැඩසටහන් ටිකක් තියෙනවා. ඒ වගේ නම් පසුව දැනුවත් කරන්නම්. දැන් මේකට වෙලාව නෙමෙයි. විභාග ඉවර වෙලා ඒ වගේ කතා කරමු. හරි ඒ වගේ නෑ. හරි මොන දේ කළත් කමන්නේ. මොන දේ කළත් කමන්නේ. මං හැමදාම කියනවා වගේ දිනලම විතරක් ඉවරයක් කරමු. හරි මොන වැඩේ කළත් කමන්නේ. ඒක හොඳ වැඩක් නම් අනිවාර්යෙන් මේ වැඩේ කර ගේම් එකේ ඉන්න. ඒ වැඩේ ඔයා ඒ දේ ඔයා ළඟා කරගන්නකම් ඔයාට අවශ්‍ය දේ ඔයා ළඟා කරගන්නකම් ඔයා ඒක අතාරින්න නැති එකක් බවට පරිවර්තනය වෙන්න. හරි අන්න එතෙන්ට තමයි ඔයාලව නිර්මාණය කරන්න අවශ්‍ය උනේ. එහෙම නිර්මාණය වුණොත් ළමයි ඔයා දින එක සත්‍රයටත් වළක්වන්නත් බෑ. හරි අපිට වඩා ලොකු ගමනක් යන්න පුළුවන් ඔයාලට. හරි මොකද අපිට වැටිච්ච තැනදී නැගිටින්න නැහැටි කියා දෙන්න මිනිස්සු හිටියෙත් නෑ. හරිද? අපි කියන දේවල් අපි කතා කරන දේවල් ගොඩක් අපේ එක්ස්පීරියන්ස් එක පුංචි වයස උනාට එක්ස්පීරියන්ස් එකෙන් ගත්ත දේවල්. හරි පැහැදිලිද කියන්නේ? හරි ප්‍රභාත් සර්ලට මට යුගාන් සර්ලට අපි හැමෝටම ගොඩාක් දේවල් හම්බෙලා තියෙන එක්ස්පීරියන්ස් එක. හරි ඒකයි අපිව ලේසියට මිනිස්සෙක්ට හරි සලන්න කෙලන්න අපිට මුකුත් ගේමක් ගන්න බැරි ඒකයි. මොකද අපි අපේ පැත්තෙන් අපි පිරිසිදුයි. ඒ වගේම තමයි අපි අපේ වැඩේ හරියටම කරන විදිහට අපිව නිර්මාණය කරලා තියෙන්නේ. සා මේකේ හොඳට අපි අර ඒ එක්ස්පීරියන්ස් එක අරන් තියනවා තමයි. ඉතින් ඒක ඔයාට ලැබෙන්නේ නැති වෙන්න තමයි කලින්ම කියන්නේ. මේ දේවල් ටික මෙහෙම කරගත්තොත් ඔයාට ආපහු කවදාවත් දුක් විඳින්න හම්බෙන්නේ නැහැ. ඔයාගේ අම්මා තාත්තා හොඳට බලාගෙන හරි ඔයා අනාගතයේ දවසක හොඳ ලස්සන ලයිෆ් එකක් හරි ලක්ෂර ලයිෆ් එකක් ගෙවන්න පුළුවන් විදිහට ඔයාව නිර්මාණය කරන්න පුළුවන්. දැන් හිතුවත් ඇති. තාම අවුරුදු 16 ඉන්න ළමයි දැන් හිතුවත් ඇති. අවුරුදු 25ක් වෙනකොට ඔයාට හොඳ ස්ථාවර හරි හොඳ ගේම් එකක් ගහන්න පුළුවන්. ඉක්මනට ඔයාගේ වැඩ ටික ඉවර කරගත්තොත්. ඉතින් උත්සාහ කරන්න ඒ වගේ හොඳ තැනකට යන්න. හරි ඔයාලගේ WhatsApp channel එක දිගටම ඔහොම පවත්වාගෙන යනවා. ඒතකොට මට පුළුවන් ඔයාලා කවදා හරි දවසක හරි ඒක රැඳිලා ඉන්න කරදරයක් නම් බෙල් අයිකන් එක මේව කරලා දාන්න. අර ඕගලන්ට ඇපෙන්නේ නැති විදියට. හැබැයි දවසක ගේමක් ගැහුවාම අනිවාර්යයෙන්ම කතා කරලා කියන්න. හරි සර් අපි මේ ගේම ගැහුවා. හරි මට ඒ 9යි. හරි මම මෙන්න මේ තැන අද ඉන්නේ. හරි ඒ ඉන්න ඒ දේ අහන්න තමයි ළමයි මෙච්චර අපි මේ දැඟලුවේ. හරි වෙන මුකුත්ම නෙමෙයි. එහෙනම් ළමයි ඔය තමයි ඉතින් කියන්න තියෙන දේවල් ටික ප්‍රධාන වශයෙන්. එහෙනම් අපි මේ ගේම ගහලම ඉවරයක් කරමු. ගහලම අපි මේ ගැන කතා කරමු. පැහැදිලි කියන්න මොන හරි දේවල් කියනවා නම් මැසේජ් එකක් දාලා තියන්න. හරි අපි වැඩිදුර විභාගයෙන් පස්සේ දවසේ අනිවාර්යයෙන්ම සාකච්ඡා කරමු. හරිද? හරි. ඒ තමයි මොකද කරන්නේ? හරි. මේක වඩා කතා කරන්න ගියොත් මට සුත්තක් අපහසු වෙනවා. හරි. ඒ නිසා අපි අද දවසේ පන්ති මෙතනින් අවසන් කරමු. හරි. එහෙනම් පුතේ ඔයාලගේ ඉදිරි අනාගත කටයුතු ඒ කියන්නේ මේ සාමාන්‍ය පෙළ විභාගයේ 9ත් ඇතුළත් ඉදිරි අධ්‍යාපන කටයුතු සහ ඉදිරි අනාගතයේ සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපට කිසිම අවස්ථාවක හරි ඒ සඳහා කිසිදු බාධකයක් එන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. අනිවාර්යයෙන්ම ළමයි කොච්චර ප්‍රශ්නාවක් මේ ගේම ගහලම ඉවරයක් කරන්න. මේ ගේම ගහලම ඉවරයක් කරන්න. ඒක ගැට තියාගන්න. හරි එතෙන්ට ගියාම හරි ලස්සනයි. හරි ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයයි ගේම ගහලම ඉවරයක් කරන්න. එහෙනම් ළමයි ඉතින් ගිහින් එන්නම් එහෙනම්. දැන් ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ
මම ඉතින් යන්න යනවා. මට යන්න අවසරයි. මට අරන් යන්න ඇත්තේ ඕගොල්ලොත් එක්ක හිටපු ඒ සුන්දර මතක ටික විතරයි. බොහොම ස්තුතියි පුතේ. හරි මාව විශ්වාස කළා. මාත් එක්ක මට